ජම්බුද්වීපයේ පිහිටා ඇත්තේ මේ හෙළබීමේම බවට සඳහන් තවත් ඉංග්‍රීසි ජාතික කතුවරයෙකු හෙන්රි චාල්ස් විසින් රචිත සිලෝන් ඇන්ඩ් සිංහලිෂ් නම් කෘතිය සිංහලට පරිවර්තනය කිරීමේදී දඹදිව දඹදෙනිය වී ඇති ආකාරය අද අපි විමසා බලමු. වැලලීගේ ඉතිහාසය සොයා යන සත්‍ය ගවේෂණයයි. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා සිව්හෙළ උරුමය සොයා සිව්හෙළ උරුමය සොයා. මේ හෙළබිම තුළ ජම්බුද්වීප පිහිටා ඇති බවට සඳහන් අතීත පුස්තක පිළිබඳව අපි ඔබට මීට පෙරද වීඩියෝ ගෙනවිත් ඇත. ඒවා නරඹන සමහරක් අපට පවසන්නේ පොතක තිබෙන වචනයක් අල්ලා ගනිමින් අපේ නිගමනවලට එළඹෙන බවයි. එසේ වන්නේ එක් පුස්තකයක තිබුණොත් එසේනම් මේ වරදක් ලෙස බැහැර කළ හැකිය. නමුත් එකම වරද පොත් කිහිපයක සිදුවන්නේ නැත. අප මේ බව පවසන්නේ අපට මේ දේශය තුළ ජම්බුද්වීපයේ පිහිටා ඇති බවට සඳහන් තවත් පුස්තකයක් පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමටයි. එය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදු කර ඇති විනාශය පිළිබඳවද අද අපි ඔබට පෙන්වා දෙන්නෙමු. හෙන්රි චාල්ස් යනු සුදු ජාතික ලේඛකයෙකි. ඔහු විසින් වසර 1850 දී ලියා ඇති සිලෝන් ඇන්ඩ් සිංහලිෂ් නම් කෘතිය මෙරට ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් පුස්තකයක් ලෙස පෙන්වා දිය හැක. මේ 302 වන පිටුවට අප අවධානය යොමු කරහොත් එහි පැහැදිලිව දක්නට ලැබෙන්නේ දඹදිව යන මේ රටේම කොටසක් බවයි. පුදුමය ඒ නොවේ එය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහල කතුවරයා සිදු කර ඇති විනාශයයි. ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් රචිත ලංකාව හා සිංහල කෘතිය අප පෙර සඳහන් කරන ලද සිලෝන් ඇන්ඩ් සිංහලිෂ් නම් කෘතියේ සිංහල පරිවර්තනය වේ. ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ දඹදිව දඹදෙනිය ලෙසිනි. එය කාගේ හෝ ඌමනාවට සිදු වූ කරුණක්ද? එසේත් නැතිනම් එය සිතා මතා සිදු නොවුණු අහම්බයක්ද අත්තරැද්දක්ද යන්න අප නොදනිමු. කෙසේ හෝ ඔහු සිංහල බසට පරිවර්තනය කරන ලද මෙම කෘතිය පරිවර්තනය කිරීමේදී දඹදිව යන්න නම් ඉවත් කොට ඇත. එහි සැබෑ අරමුණ දන්නේ ඔහු පමණකි. නමුත් මෙවැනි අත්තරදීම් තවත් කෘති කොපමණ ප්‍රමාණයක සිදු වූවාදැයි අප නොදනිමු. කෙසේ හෝ මින් සිදු වූ හානිය සුළුපටු නොවන බව අපි අවසාන වශයෙන් මතක් කරමු.